දැන් තරඟය දිනීම ගත්තොත් දිනන්න පුළුවන් විදි දෙකක් තියෙනවානේ. එකක් තමයි මෙන්න මේ පාරේ ගියොත් දිනන්න පුළුවන්. නැත්තම් පුළුවන් මේ පාරේ ගියොත් ඒත් දිනන්න පුළුවන්. හරි. එතකොට ඔය පාරවල් වල යද්දි අපි කරන්නේ ඔය අතුවල තියෙන සම්භාවිතා වැඩි කරගෙන ගිහිල්ලා පල්ලෙහාට එකතු කරනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නම් දැන් කියන්න යන්නේ නැහැ. ටිකක් වෙලා යනවා ඒක එක්ස්ප්ලেইন කරන්න ගියොත්. ඒතර මේ අතුවල සම්භාවිතා ටික සම්පූර්ණ කරන්න ඕනේ. හරි. දැන් මේ කොටසේ තේරුම මොකක්ද? එකම ශ්‍රේණියෙන් වූ විට තරඟය දිනීමේ සම්භාවිතාව. හරි. එකම ශ්‍රේණියෙන් වෙලා තරඟය දිනන්න සම්භාවිතාව මෙතනට එන්නේ 0.7යි. හරි. ශ්‍රේණි දෙකෙන් වූ විට තරඟය දිනීමේ සම්භාවිතාව, ඒ කියන්නේ මෙතනින් ගිහිල්ලා මෙහෙක වෙන්න ඕනේ මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි කරලා ඊට පස්සේ මෙන්න මෙතන 0.5යි. හරි. දැන් අහන්නේ ඒ සිසුන් දෙදෙනා යුගල තරඟය දිනීම. ඒතකොට දැන් තමයි අපි මේ පාත්ස් දෙකේ යන්නේ, පාරවල් දෙකේ යන්නේ. හරි. මෙතනින් පටන් ගත්තා මේ පාරේ යන්න. එතකොට එනවා 2 බෙදීම 5 වැඩි කිරීම 0.7. හරි. ආයි මෙතනින් එනවා 3 බෙදීම 5 වැඩි කිරීම 0.5. ඊට පස්සේ මේ දෙක එකතු කරාම අපිට අවශ්‍ය උත්තරේ එනවා. හරි. ඒතර ඒ අතර එහෙම බලුවම තරංග දෙකම පරාද වෙන්න තියෙන සම්භාවිතාව කොහොමද ගන්නෙ? ඒකත් බලන්නකෝ.